අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා Facebook content monetization invitation එක ලබා ගන්න කොහොමද කියලා වගේම අන්න ඒ invitation එක ආවේ නැතොත් අපි කොහොමද Facebook එකේ මෙන්න මේ content monetization කියන එක on කරගන්නේ කියලා. මේ දවස්වල ඔයා දැකලා ඇති Facebook content monetization එහෙමත් නැත්නම් CM tool ලංකාවට eligible වෙලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේක ඇත්තක්ද? මේකේ හරිම කතාව මොකක්ද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයා තාම channel එකට අලුත් කෙනෙක් නම් දැන්මම subscribe කරගන්න. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ CM tool. එහෙමත් නැත්නම් Facebook content monetization කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ Facebook වල ඉස්සර තිබුණා ads on reels. ඒ වගේම in-stream ads, stars, subscription. ඒ විතරක් නෙවෙයි paid partnership වගේ ගොඩක් දේවල් තිබුණා. මෙන්න මේ හැම එකකින්ම සල්ලි හොයන්න හැකියාව තිබුණා. මෙන්න මේවා අතරින් ads on reels. ඒ කියන්නේ reels වල ad play වෙනවා කියන එක. ඒ විතරක් නෙවෙයි in-stream ads. ඒ කියන්නේ long form videos වල ads play වෙනවා කියන එක. අන්න ඒ දෙකටම Facebook එකෙන් ගෙවීමක් සිදු කළා. හැබැයි දැන් මෙන්න මේ හැම එකක්ම එකට එකතු කරලා ඒ කියන්නේ ඔයාගේ ඕනිම ඔරිජිනල් කන්ටෙන්ට් එකකට ඔයාගේම කන්ටෙන්ට් එකකට ඒ කියන්නේ ටෙක්ස්ට් එකක්, ෆොටෝ එකක්, එහෙමත් නැත්නම් වීඩියෝ එකක්, එහෙමත් නැත්නම් ඔයාලා දාන ස්ටෝරිස් වලටත් මෙන්න මේකෙන් ගෙවීම සිදු කරනවා. අන්න ඒකට තමයි CM tool. එහෙමත් නැත්නම් content monetization කියලා කියන්නේ මෙන්න මේ Facebook එකේ මේ දවස්වල හැමෝම කතා වෙන. ඔන්න දැන් Meta සමාගම විසින් Facebook content monetization සඳහා සුදුසුකම් ලබන රටවල් ලයිස්තුවට ශ්‍රී ලංකාවත් නිල වශයෙන් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක ලංකාවේ ඉන්න content creators ලට අති විශාල අවස්ථාවක් වගේම ඔවුන්ගේ නිර්මාණශීලීත්වයටත් දැන් මුදල් ඉපීමට හැකියාව තියෙනවා. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් අපි මේකට කරන්න ඕනි දේවල් මොනවද, කරන්න ඕනි නැත්තේ මොනවද කියලා. මුල්ම කාරණේ තමයි ඔයාලට Facebook page එකක් තියෙන්න ඕනි. එහෙමත් නැත්නම් ඔයාලගේ තියෙන Facebook account එකක් professional mode එකට හරව ගන්න ඕනි. අන්න ඒක තේරෙන්නේ නැත්නම් මම කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් අන්න ඒව බලලා ඔයාගේ තියෙන account එක professional mode එකට දාගන්න. එහෙමත් නැත්නම් ඔයාලගේ තියෙන ප්‍රොෆෙෂනල් මෝඩ් එකට කන්වර්ට් කරලාද එහෙමත් නැත්නම් account එකක්ද තියෙන්නේ කියලාත් ඔයාලට ඒ වීඩියෝ එක බැලුවොත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි දේ තමයි ඔරිජිනල් කන්ටෙන්ට් නිර්මාණය කරන එක. ඒ කියන්නේ ඔයාගේම කන්ටෙන්ට්. ඔයාලට මම උදාහරණයක් විදිහට කිව්වොත් වෙන කෙනෙක්ගේ මියුසික්, වෙන කෙනෙක්ගේ වීඩියෝස්, ෆොටෝස් වගේ දේවල් ගන්නේ නැතුව ඔයාම නිර්මාණය කරන දේවල් ඔයාගේම Facebook page එකේ පළ කරන්න. ඒවා වෙන කොහෙවත් දාන්න යන්න එපා. වෙන කොහෙවත් තියෙන ඒවා ඔයාගේ page එකේ පළ කරන්න යන්නත් එපා. ඒ විතරක් නෙවෙයි තවත් වැදගත්ම කාරණයක් තමයි consistency කියන එක. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා post එකක් දවසක් ඇර දවසක් දානවා කියලා. අන්න ඒක ඔයාලා දිගටම කරගෙන යන්න ඕනි. ඔයාලට තවත් සරලව කිව්වොත් ඔයා හිතන්න ඔයාගේම post එකක් හරි වීඩියෝ එකක් හරි ඔයාලා නිර්මාණය කරලා ඒක දවස ගානේ අප්ලෝඩ් කරනවා කියලා. ඒ කියන්නේ එකම නෙවෙයි ඔයාලා හදන හැම කන්ටෙන්ට් එකම දවස ගානේ අප්ලෝඩ් කරනවා කියලා. අන්න ඒ විදිහට ඔයාලා අනිවාර්යෙන්ම දවස ගානේ post එකක් එහෙමත් නැත්නම් වීඩියෝ එකක් ඒ විදිහට දාගෙන යන්න ඕනි. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි Facebook policies කියන එක. Meta ආයතනය ඔයාලට දීලා තියෙන හැම පොලිසි එකක්ම ඔයාලා අනුගමනය කරන්න ඕනි. එහෙම නැති වුණොත් ඔයාලගේ මෙන්න මේ මොනටයිසේෂන් ගැලවිලා යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මොනටයිසේෂන් තාමත් ලැබිලා නැත්නම් ඒක ලැබෙන්නේ නැතුවම තියෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා මේ හැම පොලිසි එකක්ම ඔයාලා අනුගමනය කරන්නම ඕනි. එහෙම නැත්නම් ඔයාලට මම අර කලින් කිව්ව දේ තමයි සිද්ධ වෙන්නේ. ඒව ගැනත් මම ඔයාලට මේ වීඩියෝ එකේම ඉස්සරහට කියලා දෙන්නම් මොනවද මෙන්න මේ policies වගේ දේවල් කියලා. ඊට අමතරව ඔයාලා කරන්න ඕනි තවත් දෙයක් තමයි ඔයාගේ audience එකත් එක්ක නිතරම රැඳිලා ඉන්න එක. ඒ කියන්නේ ඔයාලා post එකක් දැම්මට පස්සේ ඒකට දාන comment, like වගේ දේවල් නිතරම බලන්න, ඒවට reply කරන්න, react කරන්න, අන්න ඒව කරන්න. එතකොට ඔයාගේ page එක තවත් grow වෙන එක සිදු වෙනවා. හරි. මම දැන් ඔයාලට ඊට පස්සේ කියලා දෙන්නම් අපි කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා. මුලින්ම ඔයාලා වෙන කාගේවත් content ඔයාගේ මේ page එකේ පළ කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාගේ original contentම දාන්න. ඔයාලා වෙන page එකකින් එහෙමත් නැත්නම් වෙන ඕනිම platform එකකින් ගන්න කිසිම දෙයක් ඔයාගේ මේ page එකේ පළ කරන්න යන්න එපා. ඊට පස්සේ like, comment, share වගේ දේවල් ඔයාලා ව්‍යාජ account හදලා ඉවර වෙලා දාගන්න යන්නත් එපා.
මොකද ෆේක් එන්ගේජ්මන්ට් කියන එක ඔයාලගේ පේජ් එකට ගොඩක් ලොකු විශාල හානියක් කරනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලා කිසිම තර්ඩ් පාර්ටි ඇප්ලිකේෂන් එකක් සයිට් එකක්වත් පාවිච්චි කරන්න එපා. ලයික් එකක් ගන්න, කමෙන්ට් එකක් ගන්න, ඒ වගේම ෂෙයා එකක් ගන්න. ඔයාලා කරන්න ඕනි ඔරිජිනල් කන්ටෙන්ට් දාලා ඔරිජිනල් රීච් එකක් හදාගන්න එක. ඒ වගේම ඔයාලා ඔයාගේ පේජ් එකේ කිසිම හාම්ෆුල් දෙයක් දාන්න එපා. ඒ කියන්නේ අහිතකර ප්‍රචණ්ඩකාරී දේවල් ඔයාගේ Facebook එකේ පළ කරන්න එපා. ඔයාලා පෝස්ට් එකක් දැම්මත්, වීඩියෝ එකක් දැම්මත්, ටෙක්ස්ට් එකක් දැම්මත් කිසිම දෙයක් ඔයාලා හාම්ෆුල් විදියට දාන්න එපා. ඔයාලා කාටවත් කමෙන්ට් එකක්වත් ඒ විදියට දාන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ පේජ් එක අනතුරේ. මෙන්න මේ පොලිසිස් අනිවාර්යෙන්ම ඔයාලා අනුගමනය කරන්න ඕනි. එහෙම නැති වුණොත් ඔයාගේ මේ කන්ටෙන්ට් මොනටයිසේෂන් කියන එක ඩිසේබල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට තාමත් මේක ඇවිත් නැත්නම් අන්න ඒ විදිහට හැමදාම ඔයාලට මේක එන්නේ නැතුවම තියෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාලා ඔයාගේ පෝස්ට් වීඩියෝස් එක්ක කිසිම ස්පෑම් ලින්ක් එකක්වත් දාන්න යන්න එපා. අදාළ නැති ඇඩ් ඒවත් මෙන්න මේ පෝස්ට් වල වීඩියෝස් වල දාන්න යන්න එපා. ඉතින් මෙන්න මේ කන්ටෙන්ට් මොනටයිසේෂන් කියන එක ඔයාටත් ඇවිද්ද තියෙන්නේ කියලා බලන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට පෙන්නලම කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම ඔයාගේ Facebook app එක අප්ඩේට් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතන ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මෙයාගේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් කියලා එකක්. අන්න ඒකත් දෙන්න. ඒකත් දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මොනටයිසේෂන් කියලා එකක්. ඔයාලා අන්න ඒකත් දෙන්න. ඒකත් දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් තියෙනවා your programs කියලා එකක්. ඒ වගේම තමයි මෙතන තියෙනවා not yet available කියලා එකක්. මගේ මෙන්න මේ page එකට තාම CM tool ඇවිල්ලා නැහැ. ඔයාලගේ page එකට ඇවිල්ලා තියෙනවා නම් මෙතන තියෙන මෙන්න මේ content monetization කියන එක ඉස්සරහින් setup කියලායි. අන්න එහෙම වුණොත් තමයි ඔයාලට මේ invitation එක ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ තියෙනවා නම් ඔයාලට මේ invitation එක ඇවිත් නැහැ. මම මෙන්න මේ කුඩ එකපාරක් ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන නිල් පාට බටන් එක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරලා මෙතන තියෙන මෙන්න මේ submit කියන එක දෙන්න. ඒක දීලා ඔයාලා මෙතනින් අයින් වෙලා මම අර කියපු දේවල් ඒ විදිහටම කරන්න. ඉතින් දැන් මම මෙන්න මේ කියලා දීපු විදිහටම ඒ දේවල් ඔයාලා දිගටම කරගෙන ගියොත් ඔයාලට තාමත් මෙන්න මේ content monetization කියන option එක ඇවිත් නැත්නම් ඉස්සරහට ඔයාලටත් අනිවාර්යෙන්ම ලැබෙයි. ඒ වගේම තමයි ඔයාලට දැනටමත් මේ content monetization කියන එක ලැබිලා තියෙනවා නම් අන්න ඒකෙදිත් ඔයාලා මෙන්න මේ මම කියපු හැම දෙයක්ම අනුගමනය කරන්න ඕනි. එහෙම නැති වුණොත් ඔයාලගේ මොනටයිසේෂන් ඔයාලගේ Facebook එකෙන් නැති වෙලා යන්න පුළුවන්. Facebook page එකෙන් නැති වෙලා යන්න පුළුවන්. හරි. මම මෙන්න මේ කියලා දීපු දේවල් ඔයාලා ඒ විදිහටම කළොත් ඔයාලටත් මෙන්න මේ content monetization කියන option එක ඉස්සරහට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔයාලා කොහෙන් හරි platform එකකින් download කරලා ඔයාලගේ page එකට මේ වෙනකොටත් මොනවා හරි upload කරලා තියෙනවා නම් link වගේ දේවල් share කරලා තියෙනවා නම් අන්න ඒවා ඔයාලා හැම එකක්ම දැම්මම අයින් කරලා අර මං කියපු විදිහට ඔයාගේ page එක පවත්වගෙන යන්න. අන්න එහෙම වුණොත් ඔයාලට ඉස්සරහට මේ ඔප්ෂන් එක ලබා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ වගේ දේවල් තිබිලා නම් මෙටා එකෙන් ඔයාලට ලබා දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ඉන්විටේෂන් එක ඔයාලා මේ හැම දෙයක්ම කරලා ඔයාලට ආවේ නැත්නම් ඒකට බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද දැන් මේ යන්නේ බීටා ප්‍රෝග්‍රෑම් එකක්. අන්න ඒකෙන් පස්සේ ඔයාලට දින 60ක් ඇතුළත අවශ්‍ය ක්‍රයිටීරියා සේරම සම්පූර්ණ කරලත් මෙන්න මේ content monetization කියන එක ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේම content නිර්මාණය කරලා මම අර මුලින් කිව්වා වගේ දේවල් ඔයාගේ page එකේ අනුගමනය කරන ගමන් post වගේ දේවල් දාන එක. අන්න එතකොටත් ඔයාලට පුළුවන් ඔයාගේ page එක මුදල් උපයන තත්ත්වයට ගන්න. ඒ වගේම තමයි ඔයාලා course වගේ දේවල් වලට බොරුවට වියදම් කරන්න යන්න එපා. මේවයේ එච්චර ලොකු දේවල් නැහැ. ඔයාලට මේ course කරන කට්ටිය මවල පෙන්නන තරම්. ඔයාලට මේ ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. WhatsApp group එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒවට join වෙලා මට message එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, comment කරන්න, යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම share කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.